සිරස catch point. ලැබුවා අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා catch point අපි ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අලුත් අවුරුද්දේ පළවෙනි වැඩසටහන තමයි මේ ආරම්භ කරන්න යන්නේ. බලමු අලුත් අවුරුද්දේ කවුද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. අපේ පළවෙනි කණ්ඩායම ෂෙරෝන් සමගින් නවීෂා. අපේ දෙවෙනි කණ්ඩායම කංචුක සමගින් සුලක්ෂණා. right එහෙනම් කණ්ඩායම් දෙක රෙඩි. අපි යමු අපේ ෆස්ට් රවුන්ඩ් එකට මේ සෝලෝ කැච්. මේ රවුන්ඩ් එකේදී අපි අහන පළවෙනි ප්‍රශ්නෙට අදාළ හරි උත්තරෙන් වැටෙන බෝලේ ඇල්ලුවොත් රුපියල් 10000ක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම මේ රවුන්ඩ් එකේ දෙවෙනි ප්‍රශ්නෙට අදාළ හරි උත්තරෙන් වැටෙන රෝස පාට බෝලේ ඇල්ලුවොත් රුපියල් 20000ක් දිනා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ රවුන්ඩ් එක ඉවර වෙද්දී රෝස පාට බෝල දෙකම ඇල්ලුවොත් රුපියල් 30000ක මුදලක් දිනා ගන්න පුළුවන්. එන්න බලන්න පළවෙනි කණ්ඩායම ඉස්සරහට. මේක වැදුනේ නෑ දැන් ආයේ වැදුනා. හරි. එන්න බලන්න මෙතෙන්ට. මෙතෙන්ට එන්න. හැරෙන්න මේ පැත්ත. හැරෙන්න. සිරි. මොකද වෙන්නේ දැන්? මේ දවස්වල මියුසික් තමයි. ඒ ටික කරගෙන ෂේප් එකේ ඉන්නවා. කොල්ල මොකෝ වෙන්නේ? ඉතින් මේ ටිකේ මගේ අලුත්ම ඇල්බම් එකක් කරනවා. මේ ටිකේ විදේශ සංචාර ටික කීපයක් තිබ්බා. ඉතින් ඒ ටිකත් එක්ක ඉක්මනින් ඇල්බම් එක රිලීස් කරන්න වැඩ කරනවා. අන්තිමට ගිය රට මොකක්ද? ඕස්ට්‍රේලියාව. මොනවද අපිට ගෙනාවේ? ගෙනාවා. මොනවද අපිට ගෙනාවේ? අලුත් අවුරුද්දට ගෙනාවා. පස්සේ මෙතන කියන්න බැරිද? දෙන්නම්කෝ. ඕකේ. හරියට මේක මම හරි කවන්නේ ඒක. පස්සේ කතා කරමු. එහෙනම් යමුද අපි ෆස්ට් රවුන්ඩ් එකට? යම්. හරි. දැන් මේ ස්ක්‍රීන්ස් 10 දෙස විමසිල්ලෙන් බලන්න. ඔබට ලැබෙන්නේ තප්පර 10ක් පමණයි. හැම ඩීටේල් එකක්ම හොඳට මතක තියාගන්න. මෙන්න ආන්සර්ස් 10. මෙන්න ප්‍රශ්නය. රතු පාට දුම්රිය මැදිරියේ තිබුණේ කොතනද? මොකේද? මම බැලුවේ මේ පහ. number 2. ෂුවර් නම්බර් 2. 2. රතු පාට. ඇයි බය වෙලා වගේ? රතු පාටනේ. රතු පාට එක. රතු පාට. number 2. නම්බර් 2. Yeah. ස්ක්‍රීන් නම්බර් 2. කවුද එන්නේ කැච් පොයින්ට් එකට? මං උදව්වක් කරන්නද? ladies. පොඩි දොක් Yeah. උදව් එපාලු. මන් දන්නේ ඔන්න. ඇල්ලුවා. මං හරි ඇල්ලුවා. ඒ වුණාට දෙන්න බෑ. එන්න. උත්තරේ හරියටම දුන්නා. That's okay. Yeah. මමත් නෑනේ. ඕවම තමයි පළවෙනි මොකද රවුන්ඩ් එකනේ. වෙන්නේ? පොඩ්ඩක් hina වෙලා ඉන්න. හරි. අපි දැන් ඒක ගැන කතා නොකරමු. ඔව්. අපි බලමු කොල්ලගේ වැඩ කොහොමද කියලා. බලමුද? බලමු. බලමු. මෙන්න ආන්සර්ස් 10. ඔබ මේ දකින්නේ අපි එදිනදා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය 10කි. ඒවා නම් හුණු, ලුණු, බේකින් සෝඩා, විනාකිරි, සිප්පිකටු, ගෙන්දගම්, තුත්තනාගම්, පිත්තල, සීනි, වීදුරු. නේද මොකද බය වෙලා ඉන්නේ? විෂා. පොඩ්ඩක් ඉන්නකො පොඩ්ඩක්. මම තාම ප්‍රශ්න ඇහුවෙත් නෑ. hina වෙන්න හොඳට hina වෙන්න. උඩ ප්‍රශ්නේ නං ඔන්න දැන් බය වෙන්න පුළුවන්. ඔන්න ප්‍රශ්නේ අහනවා. මින් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් රසායනික නාමය වන්නේ කුමකද? Calcium hydroxide. අන්න බය වුණා. තව චුට්ටක් බය වෙන්න. අරක සෝඩියම් ක්ලෝරයිඩ් එක මතකයි. කැල්සියම් කියන්නේ මම හිතන්නේ කැල්සියම්? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් තියෙන්න ඕන ටිකක් කන දේවල් නේද? මට
1 3 and 5 මට නිකන් ඔයාට හිතෙනද නම්බර් 3 තියලා 3 ඒක තමයි 3 තියෙනවද අපිට no idea අපි එකෙන් 3 තියෙනවා ස්ක්‍රීන් නම්බර් 3 3 යන්න කැච් පොයින්ට් එකට come on ඩවුට් එකක් තිබ්බේ ස්ක්‍රීන් නම්බර් 1 3 and 5 1 3 and 5 තමයි ඕගොල්ලෝ තේරුවේ සෝඩියම් බයිකාබනේට් බයිකාබනේ පැහැදිලිද පැහැදිලි පැහැදිලි ඕකේ එහෙනම් අපි ඊළඟ රවුන්ඩ් එකේ හම්බෙමු ජය වේවා රයිට් පළවෙනි කණ්ඩායම ඒ විදිහට ගේම් එක ප්ලේ කරා අපි දැන් බලමු දෙවෙනි කණ්ඩායමේ වැඩ කිඩ කොහොමද කියලා එන්න බලන්න ඉස්සරහට දෙවෙනි කණ්ඩායම කොහොමද අලුත් අවුරුද්ද සුබයි සුබයි ජයයි ජයයි යසයි නියමයි මොකද වෙන්නේ මේ මේ දවස්වල නම් එඩිටිං වැඩ තමයි තියෙන්නේ. ඉගෙන බාරගත්තු වැඩ ටික එඩිට් කර කර දෙනවා ගෙදර ඉඳලා. ඒක තමයි කට්ටියගේ හිත් සනසනවා ඔව් හිත සනසනවා. මොකද වෙන්නේ මම ඉතින් මට ප්‍රඩක්ෂන් හවුස් එකක් තියෙනවා ඒකේ වැඩ ඊට පස්සේ ඉතින් වීඩියෝස් අලුතෙන් කන්ටෙන්ට්ස් කරනවා තව ටිකක් ඉස්සරහට එන්න තියෙනවා තව අලුත් ප්ලෑන්ස් ටිකක් තියෙනවා ඒක බලමු ඒවා අපිට දැම්මම කියන්නේ ඒව රහස් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අලුත් අවුරුද්දේ ඒවා ඔක්කොම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන එක තමයි. එහෙනම් බලමු the first round එක කොහොමද කියලා. බලමු. මෙම ස්ක්‍රීන්ස් 10 දෙස විමසිල්ලෙන් බලන්න ඔබට ලැබෙන්නේ තප්පර 10ක කාලයක් පමණයි. හැම ඩීටේල් එකක්ම හොඳට මතක තියාගන්න. මෙන්න answers 10. මෙන්න ප්‍රශ්නය. කොඩියක් තිබුණේ කොතනද? වලනේ. අපි ලොක් කරගමුද ආන්සර් එක? ස්ක්‍රීන් නම්බර් 1 ස්ක්‍රීන් නම්බර් 1. කවුද යන්නේ කැච් පොයින්ට් එකට? ආන්සර් හරියටම දුන්නා. කැච් එකත් මිස් කරගන්න ගත්තා. මොකද දැනෙන්නේ හොඳ සැහැල්ලුවක් දැනෙනවද දැන්? අම්මෝ නෑ ඒක වෙන ප්‍රෙෂර් එකක් දෙන්නේ. දාඩිය දාලා තියෙනවා හරි. අපි එහෙනම් ඒ දාඩිය දැමීම පොඩ්ඩක් තව වැඩි කරගන්න නෙමෙයි. තව පොඩ්ඩක් රිලැක්ස් වෙන්න අපි යමු ඊළඟ ආන්සර්ස් 10 බලන්න. ලෑස්තිද? ලෑස්ති. මෙන්න ආන්සර්ස් 10. ඔබ මේ දකින්නේ එදිනදා ජීවිතයේදී අපි භාවිතා කරන රසායනික ද්‍රව්‍ය 10කි. ඒවා නම් රබර්, ග්ලූකෝස්, කපුරු බෝල, පල්මානික්කම්, යීස්ට්, තඹ, ලී, ඉටි, වැලි, සබල්. මෙන්න ප්‍රශ්නය. මින් සිලිකන් ඩයොක්සයිඩ් රසායනික නාමය වන්නේ කුමකද? ඊස් නෙවෙයි තඹ නෙවෙයි ලීත් නෙවෙයි අරක සුක්‍රෝස් ඒකත් නෙවෙයි රබර් නෙවෙයි මෙන්න මේ දෙකෙන් එකක් තමයි මම හිතන්නේ අර දෙකෙන් මොන දෙකෙන්ද? කපුරුයි ඉටි ඉටි. හරි ඔයා කියන්න ඔයා කියන්න මම ඕනෙක් කර දුවන්න ඒක ආයෙ මට බෝලේ දාන්න යන්නේ. නෑ ඔයා කියන්න ඔයා කැමති එකක් කියන්න මම ඕන එකක් මේ ඒ නෑ මට ඇත්තට මේක නෝ. නෑ හරි ඔයාට මම දෙකක් දුන්නා හරි මේ මම කැමති අරකට ඒකට දැන් අරග වුණොත් ඉතින් අපි ලොක් කරගමු දාන්ස් එක. ස්ක්‍රීන් නම්බර් කියන්න 3 දම්. ස්ක්‍රීන් නම්බර් 3. නෑ නෑ ඔය නෑ
වැලි. වැලි ගහන්න. වැලි ගානවද? වැලි කනවා. කණ්ඩ ඕනේ දැන්. වැලි කන්න ඕනේ. හරි කමක් නැහැ. ෆස්ට් රවුන්ඩ් එක අන්න ඒ විදිහට අවසන් වෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ජය වේවා. හරි. ෆස්ට් රවුන්ඩ් එක අවසන්. යන්න තියෙන සෙකන්ඩ් රවුන්ඩ් එකට අපි ඊට කලින් බලනවා කණ්ඩායම් දෙකේ මුළු මුදල කොහොමද කියලා. අපේ පළවෙනි කණ්ඩායම නවීෂා සමගින් ෂෙරෝන් මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන් පසුව. අපේ දෙවැනි කණ්ඩායම කංචුක සමගින් සුලක්කනා දින ඇති මුළු මුදල රුපියල් 10,000යි. ඔන්න ඔය විදිහට ෆස්ට් රවුන්ඩ් එක ඉවර වෙනවා. අපි යනවා චූටි බ්‍රේක් එකකට. ඉක්මනට එන්නම්. කොහොමද ඉන්නේ? පළවෙනි වටේ ලබාගත්තේ අත්දැකීමත් එක්ක අපි සූදානම් වෙන්නේ දෙවැනි වටේට යන්න. එහෙනම් අපි ආරම්භ කරමු අපේ දෙවැනි වටය මේ ඩබල් කෑට්. මේ රවුන්ඩ් එකේදී අපි අහන පළවෙනි ප්‍රශ්න දෙකට අදාළ හරි උත්තරෙන් වැටෙන ලොකු රෝස පාට බෝල දෙක ඇල්ලුවොත් එක බෝලයකට රුපියල් 30,000 ගානේ. ඒ කියන්නේ රුපියල් 60,000ක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම මේ රවුන්ඩ් එකේ දෙවැනි ප්‍රශ්නට අදාළ හරි උත්තර වලින් වැටෙන පොඩි රෝස පාට බෝල දෙක ඇල්ලුවොත් එක බෝලයකට රුපියල් 40,000 ගානේ. ඒ කියන්නේ රුපියල් 80,000ක් දිනා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ රවුන්ඩ් එකට අදාළ බෝල හතරම ඇල්ලුවොත් රුපියල් 1,40,000ක් දිනා ගන්න පුළුවන්. යන්න ඉස්සරහට බලවෙනි කණ්ඩායම. කැචස් නම් මොනවදනේ? කියන්නේ ආයේ ලෑස්තිද? අපිට දැන් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. තියෙනවනේ. දැන් අතහැරලා හරි එක්ස්පීරියන්ස් ඒක හරි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා එහෙම හරි. කමක් නැහැ හොඳ ගැම්මෙන් ඉන්නේ හරි. ලෑස්තිද? ලෑස්ති. ලෑස්ති. මෙන්න ආන්සර්ස් 10. ආලියා බාත් රංගපෑ චිත්‍රපට 10ක් ඒවා තිරගත වූ කාලය අනුව වමේ සිට පෙළගස්වා ඇත. ඒවා නම් Student of the Year, Kapoor and Sons, Udit Punjab, Dear Zindagi, Badrinath Ki Dulhania, Gully Boy, Gangubai Kathiawadi, RRR, Rocky और Rani की प्रेम कहानी, जिग्रा. මෙන්න පළවෙනි ප්‍රශ්නය. මින් ආලියා බාත් හොඳම නිලියට හිමි ෆිල්ම් ෆෙයා සම්මානය දිනාගත්තේ කුමන චිත්‍රපටය සඳහාද? මෙන්න දෙවැනි ප්‍රශ්නය. මින් ආලියා බාත් හොඳම නිලියට හිමි ෆිල්ම් ෆෙයා සම්මානය දිනා නොගත්තේ කුමන චිත්‍රපටය සඳහාද? හරි. මට පළවෙනි ෂෝ එක එකක් තියෙනවා තමයි. පළවෙනි එක නෑ තමයි. ඒක තමයි යාගේ පළවෙනි පළවෙනිම එකද? මේ මා ඒක බල්ලා. 2012 එයාට අවුරුදු 19 හැබැයි මුලින්ම එයාට හම්බුණා කියලා හිතන්න අමාරුයි. මෙතනින් හොඳම නිලිය වෙච්ච එක මේ හයි මට හිතෙනවා RR කියලා. මොකද RR නෑ කියා වෝඩක් චූටි එකක්. හම්බුන්නේ නැති එකනේ. නැති ගහන්නේ මේ පැත්තේ. ඉතින් ඒකේ පොඩි එකක් නේ කරන්නේ. අර පොඩි කොටසකට නේ ඉන්නේ. මට නෑ එහෙම මතකයක් තියෙන්නේ. RR එකේ. මොකද කරන්නේ? මට මේ හතරේ මොකක් හරි එකක් ගැන නිකන් හෝප් එකක් තියෙනවා. මම හිතනවා නම්බර් 3 ද කියලා. ලොක් කරමුද අපි? හරි 3 5 හරි. හරි. බ්ලූ සයිඩ් මේකේ blue එකේ side එකේ number 3. හරි. pink side එකේ පින්ක් සයිඩ් එකේ නම්බර් 8 කියලා මට හිතෙනවා. මොකක් හරි තියෙනවා නම් කියන්න මොකද අපි ඒකට යමු. ඒකට යමු. පොඩි කොටසකට එහෙම සම් නේ? ලොක් කරමුද අපි? ලොක් කරලා. number 8. කවුද යන catch point එකට? මෙතනදී වැටෙන්නේ ලොකු බෝලයක්. ඊළඟ වටේදී පොඩි බෝලයක් වැටෙනවා. තප්පර 3ක් ඇතුළත blue side එකේ ඉඳන් pink side එකට එන්න ඕනේ. එන්න ඕනේ. අයියේ දෙපැත්තම බලන් ඉන්න. ඕකේ. Tama isra. Oluwa. Student of the Year කියන එක තමයි ආලියා බාත් වැඩියෙන්ම බැනුම් ඇහුව ෆිල්ම් එක. ඔව්.
ඒනට මන්නම් කැමති මේකට එයා අවුරුදු 19 මං 19 නේ කොහොම හරි ඉතින් වැනුම් ඇහුවේ ඒකට කොහොම හරි හොඳම නිලිය ගත්තේ එතකොට මේකට මේකෙන් තමයි RRR අර කිව්වා වගේ පොඩි ස්ක්‍රීනින් ටයිම් එකක් තමයි ඔව් පොඩි එකක් මේක තමයි හරියට ලස්සනයි. හරි ඒක තමයි අපි එහෙනම් බලමුද ඊළඟ ආන්සර්ස් ටික බලමු. මෙන්න ආන්සර්ස් 10 ඔබ මේ දකින්නේ ලෝකයේ සුවිශේෂී ඉදිකිරීම් 10ක් ඒවා ඉදි වූ කාලය අනුව වමේ සිට පෙළගස්වා ඇති ආකාරයයි. ඒවා නම් බ්‍රැන්ඩන්බර්ග් ගේට්, බිග් බේන්, ස්ටැචු ඔෆ් ලිබර්ටි, අයිෆල් කුළුණ, ක්‍රයිස්ට් ද රෙඩීමර්, මර්ලියන් ප්‍රතිමාව, පෙට්‍රොනාස් ට්වින් ටවර්ස්, ලන්ඩන් අයි, බර්ජ් ඛලීෆා, ස්ටැචු ඔෆ් යුනිටි. මෙන්න පළවෙනි ප්‍රශ්නය. මින් 1900න් පසු මුලින්ම ඉදි වූයේ කුමක්ද? මෙන්න දෙවැනි ප්‍රශ්නය. මින් වසර 2000 දී විවෘත වූයේ කුමක්ද? 1900 පසු අයිෆල් වෙන්න බෑ. අය වෙන්නේ මටත් හිතන හොඳ අයිෆල් 1800 ගණන්. මට හිතන 5 කියලා. මොකද දන්න 1800 අන්තිම ගණන් වල මටත් 1900 ගණන් මතකයි. ලිබර්ටි කියන්නේ ෆ්‍රාන්ස් වලින් දුන්න තෑග්ගක්. මම දන්න විදිහට. හරිද? අරක කෙන කාල පාර්ලිමේන්ට් එකත් එක්ක බිග් බෙන් එක. නම්බර් 1 නම් ගොඩක් පරණ ඇති. එතකොට ඉතින් මේක තමයි කියන්නේ. මට 1900 කියලා මතකයි කොහමරි මේක. 45 මගේ ඔළුවේ තියෙනවා 1900න් පස්සේ නේ. 1900 පස්සේ. පස්සේ නම් ගොඩක් දුරට 5 වෙන්න පුළුවන්. හරිද? ලොක් කරමුද එහෙනම්? Okay. ඔව් මොනවාද? ස්ක්‍රීන් නම්බර් 5. 5 ඕකේ. මේකේ මොකද ප්‍රශ්නේ? වසර 2000 දී විවෘත වූයේ කුමක්ද? මොකද්ද හිතෙන්නේ? 6 කියලා කියන්නේ. 6? එන කල්ලිනාගේ ෆොටෝ ගහන්න. බැරි මේවත් හරි, එහෙමනේ. හරි, දැන් මේවත් එහෙමනේ. අපි එහෙනම් 7 තියනවා. ඔව්. එහෙම කරමු 7 තියනවා. 7 ලොක් කරමු. ස්ක්‍රීන් නම්බර් 7 යන්න කැච් පොයින්ට් එකට තප්පර තුනක කාලයක් ලැබෙනවා බ්ලූ සයිඩ් එකේ ඉඳන් පින්ක් සයිඩ් එකට එන්න. තව ඉස්සර දැන් හරි මෙයාට. ඔව් දැන් මොනවද දැන් නම් ඉතින් එන ටෙරවුන් අයියෝ තමයි. වා තමයි හරි එන ජයවා ජය. රයිට් සෙකන්ඩ් රවුන්ඩ් එක පළවෙනි ටීම් එක ඒ විදිහට ඉවර කරනවා. දැන් ආරාධනාව අපේ දෙවෙනි ටීම් එකට එන්න ඉස්සරහට. කන්නේ සොට් එක කොහොමද? සෑහෙන කාලයක් තිස්සේ ප්‍රගුණ කරපු දෙයක්. කනගාවින් යන්න ගහන්න. හරි. ලෑස්තිද? ලෑස්ති. මෙන්න ආන්සර්ස් 10. Facebook වෙත එක් වූ අංග 10ක් ඒවා මුලින්ම හඳුන්වා දුන් කාලය අනුව වමේ සිට පෙළගස්වා ඇත. ඒවා නම් News feed, Facebook pages, Facebook chat, like button, Facebook Messenger, Facebook Live, reactions, stories, Facebook Reels, Facebook Content Monetization. මෙන්න පළවෙනි ප්‍රශ්නය. මින් 2009 දී හඳුන්වා දුන්නේ කුමක්ද? මෙන්න දෙවෙනි ප්‍රශ්නය. මින් 2021 දී හඳුන්වා දුන්නේ කුමක්ද? නෑ 2009 කියන්නේ දැන් මේක පටන් ගත්තේ Facebook පටන් ගත්තේ 2004. 4 ඔව්. එතකොට එච්චරෙක්මන්ට මොකක් කියන්නේ මම මැසෙන්ජර් නෑ එච්චරෙක්මන්ට මැසෙන්ජර් ආවේ මෙසෙන්ජර් වෙනමනේ ආවේ. ඒකින්ද මේ එච්චරෙක්මන්ට හොයාගත්ත කාලය අනුව තමයි පිළගස්වලා තියෙන්නේ. පිළිවෙලට තියෙන්නේ. පළවෙනි එක මොකක්ද දෙනවා කිව්වේ? නෑ මම කියන්නේ දැන් 2004 නේ පටන් ඔව් ගත්තේ එහෙනම් මෙසෙන්ජර්. මැසෙන්ජර් වෙන්න බෑ ලයිව් නෑ. ආ ඒ පැත්තේ ඒ පැත්තේ එහා පැත්තේනේ එක්කෝ ලයික් එක හරි chat එක හරි ලයික් තියෙනවා ඒක. නෑ ඒකත් පටන් ගිහලා ටික කාලයක් ගිහලා තමයි ලයික් එකත් ආවේ හැබැයි මේ chat එකත් පස්සේ මේකේ අපි මැද ගිමුද ඒ කියන්නේ chat එක ගාව ගිමුද එතකොට දන්නේ ඒක මේකේ නම් මං හිතන්නේ ස්ටෝරීස්. හරි අපි මේක ලොක් කරගමු. බ්ලූ සයිඩ් එකේ මොකද්ද? එහෙනම් තුන 3 තියාගමු හරි. ස්ක්‍රීන් නම්බර් 3 3. හරි. පින්ක් සයිඩ් එකේ මං හිතන්නේ ස්ටෝරීස් කියලා. මෙන්න මේ දෙක එකක් ලොක් කරගමුද? 8ද 8 හරි 7 හරි.
හතනන් නෙවෙයි. නෝ අයිඩියා ගන්න. මොකද ඔය කල්ල රටෙන් දුවන්නත් එමේ. කවුද දුවන්නේ? ඔයා දුවන්නේ? ඔයා දුවනවද? දුවන්නද? ඔයා දුවන්න. දුවන්න කලින් මට උත්තරේ කියලා හරි. හරි. මොකක්ද උත්තරේ? එන 8 දාමුද? 8 ලොක්. Number? 8. 8 යන්න කැච් පොයින්ට් එකට තප්පර 3ක කාලයක් ලැබෙනවා බ්ලූ සයිඩ් එකේ ඉඳන් පින්ක් සයිඩ් එකට එන්න. ඉසි එකේ රීල්ස්. හැබැයි දෙකම අල්ල ගන්න තිබ්බා. තුට්ටක් එහෙම වුණා. පොඩ්ඩක් අවුල නැහැ. මෙතන වැඩේ වුණා මෙතන කලින් නැවතුණා. ලොක් කරපු එකට ගියා නම් ඊසි. ඔව් අපේ එහා පැත්තට ලොක් කරේ. එකයි පයින්න තිබ්බේ නේද? කමන්නේ. කමන්නේ. හරි. අපි එනම් බලපු ඊළඟ ආන්සර්ස් 10. බලමු. මෙන්න ආන්සර්ස් 10. ඔබ මේ දකින්නේ ලෝකයේ ප්‍රධාන කඳු පහක් සහ දියඇලි පහකි. ඒවා නම් එට්නා, K2, ෆූජි, චිම්බරාසෝ, කිලිමන්ජාරෝ, ඉගුආසු, වික්ටෝරියා, ඒන්ජල්, යෝසමීට්, නයගරා. මෙන්න පළවෙනි ප්‍රශ්නය. මින් ගිනිකන්දක් නොවන්නේ කුමක්ද? මෙන්න දෙවැනි ප්‍රශ්නය. මින් උතුරු හෝ දකුණු ඇමරිකානු මහද්වීපයන්ගේ පිහිටා නොමැත්තේ කුමක්ද? ෆූජි ගිනි කන්දක්, එට්නා ගිනි කන්දක්, චිම්බරාසු. අම්මා හිටියා. චිම්බරාසු K2. චිම්බරාසු මටත් ඒ ගැන චිම්බරාසු K2 ගිනි කන්ද. K2 කියලාම මොකක් හරි කියලා තියෙනවා. එයා ජියොලොජි නේ? ජෝග්‍රෆි. ගුටි කන්නවා දැන් මේක වැරදිලා මට ගෙදර ගිහිල්ලා. එයා මට K2 කියලා කියනවා එයා මොකක් හරි. K2 ගිනි කන්දක් කියලා තමයි අපේ අම්මා මට මතක විදිහට මට මතක නෑ මම හිතන්නේ ඒක ගිනි කන්දක් තමයි. ගිනි කන්දක් නෙමෙයි කියලා හොඳටම නිකන් හිතෙන්නේ මොකද්ද? එහෙනම් චිම්බරාසු ලොක් කරමු. 4. ස්ක්‍රීන් නම්බර් 4. 4. හරි. මේ පැත්තේ නයන්ගරා අපි අයින් කරමු. ඒන්ජල් ඇමරිකා. කොහොමද මේ තුන තියෙන්නේ මේ තුනේ තියෙන වචන වික්ටෝරියා එකයි ඒන්ජල් එකයි මට මතක විදිහට තියෙන්නේ එහෙ තමයි. කොහෙද? ඒ කියන්නේ මේ ඇමරිකාවේ තමයි තියෙන්නේ. මේක උතුරු දකුණු ඇමරිකාවට පස්සේ වෙන මේ කොන්ටිනන්ට්ස් වල මේ මහද්වීප වල තියෙන ඒවානේ අහන්නේ. නයගරත් කොහොමද ඒව තමයි. යෝසමිටි. දන්නවා. යෝසමිටි. ඒන්ජල් මේ ඒන්ජල් තියෙන යුරෝප් වල නේද? දැන් අපේ අම්මා මේක බලාගෙන ඉන්නන හොයියෝ කියලා ඔළුවේ අත ගා ගන්නවා ඇති. මම නම් කියන්නේ ඔළුවේ අත ගාගෙන නවතිනපන් දෙන්න. එපා ඔළුවේ අත ගාගෙන. ඒන්ජල් තියෙන කැනඩාද? කැනඩා. එහෙනම් දාලා ඉතින් දාලා tie හරියට දුවන් එන්න ඉතින් මේ හරියට ටක්කල මෙතන බ්‍රේක් පාර ගන්න. වික්ටෝරියා තමයි. ලොක් කරමුද අපි? ස්ක්‍රීන් නම්බර් 7. ස්ක්‍රීන් නම්බර් 7. යන්න කැච් පොයින්ට් එකට තප්පර 3ක කාලයක් ලැබෙනවා. බ්ලූ සයිඩ් එකේ ඉඳන් පින්ක් සයිඩ් එකට එන්න. චූටි බෝලයක් එන්නේ නේ. චූටි බෝලයක් එන්න. අම්මා කියලා දුන්න විස්තරේ මං කියන්නද K2 ගැන? කලින් හරි කලින් ගිනි කන්දක් නෑ K2 කියලා කියන්නේ ලෝකයේ දෙවනියටම උසම කන්ද. හරි අයියර කවුරු හරි කිව්වනේ ඒක දැන් මේ මං කිව්ව නේද ඔයාට එවරස්ට් වගේ කියලා. නෑ නෑ එවරස්ට් වෙනස් එවරස්ට් වලට වගේ ලේසියෙන් නගින්න බෑ මේ K2 එකට. හරි. ඔව්. හරි. එහෙනම් සේවේවා. කෙල්ලෝ කියන්නේ හරියට නිකන් කඳු වගේ. සමහර වෙලාවට ගිනි.
සමහර වෙලාවට නිකම්ම කඳු විතරයි. කොල්ල වෙච්ච අපි අසරණයි. දැන් බලමු කණ්ඩායම් දෙකේ මුළු ලකුණු තත්ත්වය කොහොමද කියලා. පළවෙනි කණ්ඩායම නවීෂා සමගින් ෂෙරෝන් දිනාගෙන ඇති මුළු මුදල රුපියල් 1,40,000යි. අපේ දෙවනි කණ්ඩායම සුලක්ෂණා සමගින් කංචුක දිනාගෙන ඇති මුළු මුදල රුපියල් 50,000යි. හරි අපි චූටි බ්‍රේක් එකකට ගිලික්මන්ට් එන්නම් මේ මිස් කරගන්න හොඳ නැති කැච් එක සිරස කැච් පොයින්ට්. ආරම්භ කරන්නේ තරඟ එහෙම එහෙ කරන්න පුළුවන් හොඳම රවුන්ඩ් එක ඒ තමයි ක්වික් කැච්. ක්වික් කැච් රවුන්ඩ් එකේදී අල්ලන පළවෙනි බෝලෙට රුපියල් 10,000ක මුදලක් දිනා ගන්න පුළුවන්. එතන ඉඳලා අල්ලන හැම බෝල් එකටම රුපියල් 10,000 ගුණාකාර වලින් ඒ තරඟ මුදල වැඩි වෙනවා. මේ වටේදී ඉතින් සුපුරුදු ලෙස අවස්ථාව හිමිවන්නේ වැඩිම මුදලක් ජයග්‍රහණය කරලා තියෙන කණ්ඩායමට. ඒ කියන්නේ පළවෙනි අවස්ථාව හිමිවන්නේ ඕගොල්ලොන්ට තමයි එන්නේ ඉස්සරහට. සමහරවිට අපි සිං කරනවානේ. ඔළුවෙන් හිටගෙන සිං කරන්න පුළුවන් උනේ කොහොමද? ඒක දැනගත්තම උත්සාහ වස්තුවා. ඔළුවෙන් හිටගෙන සිං කරන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ඒකත් මාර කතාව. ඒ කියන්නේ ඒක මම දැනන් හිටියේ නෑ. ඒක බැරෑරුම් දෙයක් කියලා. අපි නිකන් හිටන් සිං කරනවා වගේ ඌගේ ඉතින් අනිත් පැත්ත හැල්ලනේ සිං කරන්න තියෙද කියලා මම හිතුවේ. රිහර්සල් කර කර ඉන්නකොට මට ඇවිල්ලා කෙනෙක් කිව්වා ඔයා දන්නවද ඔයා කරන දේ තේරුම කියලා. ඇහුවා. මං කිව්වා මොකක්ද කියලා. නෑ ඔයා දන්නවද දැන් අපි ඔයා සිං කර හිටගෙන සිං කරනවට වඩා ඔයා අනිත් පැත්ත හැලා සිං කරද්දි ඔයාගේ මෙතන මෙහෙම වෙනවා හුස්ම ගන්න විදිය මෙහාට යනවා ඔයා මේ මෙහෙමනේ කරන්නේ කියලා එහෙනම් 아무තු අර නිකන් මම ලේසියෙන් හිතාගෙන හිටපු එකේ අර අමාරු පැත්ත කිව්වා. ඉතින් ඒකනේ හිතුවේ නැති මං සිං කරා. ඉතින් ඒක දැනගත්තේ ඉතින් මේකට ආවලවස් වොයිස් ආඩවස් වැඩියෙන්ම ලස්සනට සිං කරන්න පුළුවන් ඔළුවෙන් හිටගෙනද කකුල් දෙකම එකයි කිය. වෙනසක් නැද්ද? වෙනසක් නැතුව කියනවා. ඒවා hina වෙවි ඉඳලා හරියන්නේ නැහැ. කියන්න බලන්න. වොයිස් ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඔළුවෙන් හිටගෙන සින්දු කියලා නෙමෙයි මං අහන්නේ. ඔව්. කොහොමද වොයිස් එක්ස්පීරියන්ස් එක? ඔව් ඒ කියන්නේ මම වොයිස් එනකොට ඒ කියන්නේ A levels කරන්න ඉන්නවා. ඉතින් මම A levels වලට කරේ කොමර්ස්. හරිද? එතකොට කොමර්ස් කරලා මම හිතන් හිටියේ මගේ අක්කලා චාර්ටඩ් කරගෙන මම හිතන් හිටියේ මමත් චාර්ටඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙනවා. මම මේ පැත්තෙන් යනවා කියලා තමයි හිතන් හිටියේ. හැබැයි හරියම හම්බෙන් තමයි වොයිස් ශ්‍රී ලංකා එකට ආවේ. හැබැයි ඒකට ආවට පස්සේ මම දැන් කරන්නේ මියුසික් සම්පූර්ණයෙන් මියුසික් වලට මාව හැරුණා. ඉතින් මං හිතන්නේ ඒක තමයි මං ආසම දේ කියලා මම දැනගත්තේ වොයිස් වලින්. ඉතින් දැනටත් ඉස්සරහටත් කරන්නේ මියුසික් වොයිස් ශ්‍රී ලංකා ඉඳලා තමයි හැමදේම. හරි. දැන් මේකෙදි වෙන්නේ අපි දෙනවා මාතෘකා දෙකක්. තෝරගන්න වෙන්නේ ඕගොල්ලොන්ට. හරිද? අපේ මාතෘකා දෙක තමයි තාක්ෂණික සන්නාම පැරණි ගීත. පැරණි ගීත. තාක්ෂණික සන්නාම එන්නේ ඕගොල්ලොන්ට බලන්න මූණේ තියෙන සතුට. ඒක ගැලපෙන යාර. ගැලපෙනවා. හරි. නැස්තිද? නැස්ති. දැන් ගේමින් ඉන්නේ හැමතිස්සෙම මේ. ඔව් සූක්ෂම. මෙන්න ආන්සර්ස් 10. ලංකාවේ ජනප්‍රිය ගායකයන් 10 දෙනෙක් මෙහි දැක්වෙනවා. ඔවුන් නම් ආනන්ද සමරකෝන්, සිසිර සේනාරත්න, එඩී ජයමාන්න, මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොල, නාරද දිසාසේකර, හරුන් ලන්ත්‍රා, WD අමරදේව, සුනිල් සාන්ත. මෙන්න මේකයි කරන්න තියෙන්නේ. මෙම ගීතවල මුල් ගායකයා තෝරන්න. ලෑස්තිද? ලෑස්ති. මෙන්න පළවෙනි ගීතය බලාකුලින් බැස. Sure. තව තප්පර ඉතුරුයි තප්පර 30යි. 33යි. හරි. මෙන්න මීළඟ ගීතය. ගයා ගීතයන් ගමේ.
හරිද? හරි. සිසිර සේනා රත්න තමයි හරි උත්තරය. තව තප්පර ඉතුරුයි තප්පර 10යි. 10ට වඩා 18ක්. මෙන්න මීළඟ ගීතය. දැස සීතල ගඟුලේ. ආනන්ද සම්මත. ගානවා. හරිද? හරි. Yes! තව තප්පර ඉතුරුයි තප්පර 6ක්. බැරි වෙලාවත් තප්පර 6 ඉවරුනොත් එහෙම බස් එක ප්‍රෙස් කරත් නැතත් හරි උත්තරේ ගාවින් බෝලේ වැටෙනවා. මම ප්‍රෙස් කරන්නේ නැහැ රයි. ඔම්ම හරි කියන්න. ඕකේ. දැසිද මෙන්න මීළඟ ගීතය. මග බල බලා ඇතිය මගේ සුදා. මේ හරියට. හරි. ධර්මදාස වල්පොලයන් තමයි ඉන්නේ ගායනා කරන්නේ. හරි. තව තප්පර ඉතුරුයි තප්පර ඒකත් එකයි. එකයි. මිල්ටන් පෙරේරා එන්නකෝ උත්තරයකට. හරි. දැසි මෙන්න ගීතය. මගේ නාමලී බැඳී ආදරේ. හරුන් ලන්ත්‍රා තමයි හරි උත්තරය. කමක් නෑ. මුලින් හරියට වේගෙන් ප්ලේ කරා නම් අග වෙද්දී මොකක් හරි කරගන්න තිබ්බා. හරි. වැඩිම මුදලක් ජයග්‍රහණය කරපු කණ්ඩායම මේ විදිහට කුයික් කැච් වලට අවසන් කරනවා. දැන් අවස්ථාව හිමිවන්නේ තාම අඩු මුදලක් දිනාගෙන ඉන්න කණ්ඩායමට. හැබැයි මේවා ටෙම් පස්සේ මොනවා වෙයිද දන්නේ නැහැ. එන්න ඉස්සරහට. හරි. දැන් මොකද මාතෘකාව? ටෙක්නිකල් තාක්ෂණික සන්නා. සන්න ඕ තාක්ෂණික සන්න සන්නා. දැනුමක් තියෙනවද ඒ ගැන? තියෙන දැන් බලා ගන්න පුළුවන්. තියන් පුළුවන් තියනවාද නැත්නම් අපි හිතන් ඉන්නවද තියනවා කියලා එහෙම එකක් අද දැන් හරියටම ඔප්පු කරගන්න පුළුවන්. හරි. ලෑස්තිද? ලෑස්ති. මෙන්න ආන්සර්ස් 10. මෙහි දැක්වෙන්නේ ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් 10කි. ඒවා නම් Microsoft, Oracle, ByteDance, Alphabet, Huawei, Sony, IBM, Apple, Meta Platforms, Samsung Electronics. මෙන්න මේකයි කරන්න තියෙන්නේ. මෙම වෙළඳ සන්නාම අයත් වන සමාගම තෝරන්න. ලෑස්තිද? හරි හරි. මෙන්න පළවෙනි සන්නාමය. LinkedIn. මේ වෙලා යනවා අපට තව තප්පර ඉතුරුයි තප්පර 38ක්. නයිස්. ලෑස්තිද? දැන් මෙයා දුවන්නේ. මමද හරි. හරි. කියන දුවන්න බෑ. Oculus VR. ඉක්මනින් මෙටා ප්ලැට්ෆෝම් 9 මොහරි ඔගින්ද ඔන්න දානවා. දාන්න තව පොඩ්ඩේ මෙහෙම යන්නේ. හරි. තව තප්පර ඉතුරුයි තප්පර 32ක්. මට හරි හරි. ලෑස්තිද? ශාසම්. ඉක්මනට ශාසම් ඉවර සාරි. කරන්න. ප්‍රෙස් කරන්නද? ඔව් දාන්න. තව පොඩ්ඩේ බඩ ත්‍රිවිල්ල කරන්න වෙනවා. මේ ශාසම් අර මියුසික් ඩිටෙක්ටර් ඒක ඔව් දන්න Apple තමයි. Apple. තව තප්පර ඉතුරුයි 26ක්. හරි. ලෑස්තිද? ලෑස්ති. Fitbit. කෙන් කොහෙද දාන්න සෝනි හය ටක්කලා ඔන්න දානවා. අඩීක කවන්න පොඩි ඉල්ලීමක් තියෙනවා. කරලා පෙන්න පුළුවන්. මොකද්ද? ඒ අතෙන්ට ගිහලා දාපු ඩාන්ස් එකයි දාලා වෙන්න. එකපාර අනේ එකපාර ඒක අනිවාර්යෙන් දැන් ආය ප්ලේ කරලා තියනවා. එනවද? අපි මියුසික් එකක් එක්ක එකපාර
අර කාටුන් වල තව තප්පර ඉතුරුයි තප්පර කියද 19යි. ලැස්තිද? ලැස්ති. ලැස්ති. JBL. සෝනි නේද? සෝනි Samsung. JBL Samsung. තව තප්පර ඉතුරුයි තප්පර කියද 14ක්. 14ක්. ලැස්තිද? ලැස්ති. ඊළඟ සන්නාමය SQL. SQL කොහොමද? මයික්‍රොසොෆ්ට් හරි IBM. අර ඩාන්ස් එක හපුවද? නියමයි. හරි. තව තප්පර ඉතුරුයි තප්පර 8ක්. තප්පර 8යි. ඊළඟ සන්නාමය කැප්ටන්. රයිට් බයිඩා හරි අබෝ මොනවද? තව තප්පර ඉතුරුයි තප්පර කීයද? 4යි. තප්පර 4 ඉවරුනොත් එහෙම අරකට වැටෙනවා වැටෙනවා. බස් එක ප්‍රෙස් කරත් කොහොම හරි අල්ලන්නද තියෙන්නේ? ලෑස්තිද? ලැස්ති මෙන්න ඊළඟ සන්නාමය Xbox. මයික්‍රොසොෆ්ට් ඔන්න ලැස්ති තව තප්පර තියෙනවා තප්පර. තාත් තියෙනවද? ඕ. ඉවරයි. ආ ඉවරයි. නෑ දැන් මහන්සි නෙම දෙන්න බෑ. නෑ ඒකට කමන්න ගමු තප්පර ඉවරයි. ඉවරයි. හරි. දැන් ඉවරයි. හරි. මාර නිකන් උද්වේග කර තරගයක් දුන්න අපි බලමු ඊළඟට ඒක යනවද නැද්ද කියලා. කොහොමද මොකද වෙලා තියෙන්නේ කියලා. ජය වේවා. පොඩි නිකන් වෙනසක් උනාද මන්දා කියලා එකක් මට තේරෙනවා. ඒක බලන්න මම ගන්නවා චූටි බ්‍රේක් එකක්. ඉක්මනට මෙන්නම් මේ මිස් කරගන්න හොඳ නැති කැච් එක සිරස කැච් පොයින්ට්. උද්වේග කර තරග වටයක් අවසානයේ අපි ඇවිල්ලා ඉන්නවා අවසන් වටේට යන්න. ඊට කලින් මේ උණුසුමත් එක්ක අපි අහනවා ලස්සන සින්දුවක්. ලෑස්තිද? ලෑස්ති. එහෙනම් මෙන්න මයික්ස් දෙක. හරි. ඔබටයි මේ අවස්ථාව. හිතමා ඔයාගේ වෙනවා කියලා මාත් කාලයක් කිව්වා වගේ මතකයක් වෙනවද? නෑ එහෙම මතකයක් නෑ. ඉතින් අලුත් අවුරුද්දේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ අපි ඕගොල්ලන්ට දීපු තෑග්ග තමයි මේ. ලස්සන. Thank you. හරියට මන්සින් කරා වගේ. හරි. දැන් තමයි බාහිර දූරය කටයුත්ත මම කරන්න යන්නේ. බලන්න තියෙන්නේ කණ්ඩායම් දෙකේ මුළු මුදල කොහොමද සහ අපිත් එක්ක ෆයිනල්ස් වලට යන්නේ කවුද කියලා. අපේ පළවෙනි කණ්ඩායම නවීෂා සමගින් ෂෙරෝන් දිනාගෙන ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 2යි. අපේ දෙවැනි කණ්ඩායම සුලක්ෂණා සමගින් කංචුක දිනාගෙන ඇති මුළු මුදල රුපියල් 2,60,000යි. කොහොමහරි අපිත් එක්ක හද දවසේ ෆයිනල්ස් වලට යන්නේ මෙන්න මේ ජෝඩුව.
එහෙනම් හොඳ තරගයක් ලබා දුන්නා. අපි අලුත් අවුරුද්දේ ඔයගොල්ලෝගේ සියලුම බලාපොරොත්තු මේ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Thank you so ජය වේවා දෙන්නටම. කොහෙවත් යන්නේ අතෙන්ට වෙලා ඉන්න. අනිවාර්යෙන්. අන්න අතෙන්ට වෙලා ඉන්න මේගොල්ලන්ට උදව් කරන්නත් පුළුවන් ඈ. වීලොග් කරේ එහෙම කරන්න බෑ. හරි. එහෙනම් අපි ආව අපේ ෆයිනල් රවුන්ඩ් එකට මේ ෆයිනල් කච්. ලැස්ති මෙන්න ආන්සර්ස් 10. මෙම රටවල් ජනගහනය වැඩිවන පිළිවෙලට පෙළගස්වා ඇත. ඒවා නම් නවසීලන්තය, නෝවේ, ෆින්ලන්තය, හංගේරියාව, පෘතුගාලය, ග්‍රීසිය, ස්වීඩනය, පිලිපීනය, මෙක්සිකෝව, බංග්ලාදේශය. මෙන්න මේකයි පළවෙනි ප්‍රශ්නය. මින් භූමි ප්‍රමාණයෙන් කුඩාම රට කුමක්ද? දෙවැනි ප්‍රශ්නය මින් භූමි ප්‍රමාණයෙන් කුඩාම රට කුමක්ද? දෙපැත්තෙම කුඩාම රටවල් දෙක දහන්න. ඔව්. පළවෙනි පහෙන් ඊළඟ පහෙන් මේ තියෙන්නේ ජනගහනය වැඩි වෙන පිළිවෙලට. නෝවේ, නෝවේ. වාට භූ ප්‍රදේශය අයිඩියක් තියෙනවා. කොහොම හරි අරක තියෙන ඔස්ට්‍රේලියාවට පල්ලෙ මේ ඔක්කොම යුරෝප්. හරි. නෝවේ, ෆින්ලන්ඩ්, හංගේරියා. ෆින්ලන්ඩ් නෙමෙයිද? ෆින්ලන්ඩ් තියෙන බෝඩ් එකේ. මටත් නෑ ෆින්ලන්ඩ් සහ පෘතුගාලය තියෙන්නේ මේ පැත්තේ කුඩාම රටනේ. ඔව්. ග්‍රීසිය, ස්වීඩන්, පිලිපීන්ස්, දූපත්. බංග්ලාදේශ ලොකු හරි. ඒක නෑනේ. නෑ ඒක කොහොමත් විශාලම රටක්නේ. මේ ඉන්දියාවල කෙලවර මේ වනකින් තියෙන්නේ. එතකොට ඒක හරි. බංග්ලාදේශය නෙවෙයි කොහොමත්. හරි. මට හිතෙනවා මේ පැත්තෙන් මේ පිලිපීන්ස් හරි මෙක්සිකෝ හරි කියලා. හරි. අපි ලොක් කරගමු ආන්සර්ස් දෙක. හරි. ඔය හරි ෆින්ලන්ඩ් ලොක් කරොත් එහෙම මොකක් හරි අල්ලගන්න පුළුවන්ද? try එකක් ඒක තමයි දෙවෙන ගන්න දෙයක් නෑ. හරි එහෙනම් ෆින්ලන්ඩ්. ස්ක්‍රීන් නම්බර් 3. 3. හරි. මේ පැත්තෙන් මේ පැත්තෙන් මට පිලිපීන්ස් හරි මට මතක මේ දෙක නම් ඇත්තටම මතක නැහැ. අරක දූපතක් ඉතින්. එහෙනම් ඉතින් අර වැඩිම කරන්න වෙන්නේ හැබැයි ඉතින් පැනල අල්ලන්න තියෙන්නේ. අපි ලොක් කරගමු ආන්සර් එක. පිලිපීන්ස් සියාගමු දෙනම් මොකක් හරි අල්ලගන්න පුළුවන් නේ. හා. ස්ක්‍රීන් නම්බර් 8. 8. කවුද යන්නේ සුරක්ෂිත කරගන්න, කවුද යන්නේ ඩබල් කරගන්න? කරගන්න. ඔයා ගිහිල්ලා මේවා කරගන්න. මම යන්න කැච් පොයින්ට් එකට. යන්න කැච් පොයින්ට්. එකට. මුලින්ම වැටෙන්නේ මේ පැත්ත. හරි. ඔයා මේ පැත්ත බලන්න එපා. පෘතුගාලය. ලැස්තිද? ළඟ තිබිලා තියෙන්නේ. දෙකම මෙතන. පෘතුගාලය සහ ග්‍රීසිය. තමයි හරි උත්තර දෙක. හරි අකමැති දෙයක් මේක. තරගය ඇතුලේ ජයග්‍රහණය කරන්න නොලැබීම ඒත් කමක් නෑ. හොඳ තරගයක් ලබා දුන්න ඒක අපිට වටිනවා. 2,60,000ක් දිනාගෙන ඒකේ ෆයිනල් රවුන්ඩ් එකේදී තමයි පොඩ්ඩක් කැචස් දෙක මිස් කරගත්තේ. කමක් නෑ. ඔහොම තමයි ජීවිතේ. අපිට මේවද මිස් වෙන්නේ. කොච්චර දේවල් ලයිෆ් එකේ මිස් වෙනවද අපිට? ඒත් අපි ඉස්සරහටම යනවා. එන්න ඔය දෙන්නත් ඉස්සරහට. හරි. එන්න. ජයග්‍රාහකයන් බිහි වුණේ නැතත් හරි සුන්දර විදිහට අපි තරගය ගෙනිච්චා. ඉතින් ජයග්‍රාහී දවසකින් ජයග්‍රාහී තරගයකින් නැවත මුණ ගැහෙමු. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා නැවත ප්‍රාර්ථනා කරනවා. මේ මිස් කරගන්න හොඳ නැති කැච් එක සිරස කැෂ් බොයි.